ඔයාලා සිංහල සාහිත්‍ය රසාස්වාදය කියලා සබ්ජෙක්ට් එකකුත් ඉගෙන ගන්නවා ඇතිනේ මගේ බබා. හරිද? මේ වෙනකොට තෝරගෙන ඇති අම්මට සිරි වෙන්න මට කෝල් තෝගයක් ආව සර් මේකට පන්ති කරන්නේ නැද්ද? ඇත්තම කතාව මම සිංහල සාහිත්‍ය රසාස්වාදයට පන්ති කරන්නේ නැහැ. පෞද්ගලිකව මම මේ සබ්ජෙක්ට් එකට ටිකක් ආසත් නැහැ. හැබැයි මට රසවින්දනය කරන්න හොඳට පුළුවන්. මොකද පුතේ මම O level වලට නම් කළේ රසාස්වාදේ නෙවෙයි. මම O level වලට කළේ මොනවද? මම O level වලට කළේ නාට්‍ය හා රංග කලාව. හරිද? මට හොඳට රඟපාන්න පුළුවන්. හරිද? ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. හැබැයි පැටියෝ ඇත්තම කතාව රසාස්වාදයේ මම හොඳට ඉගෙනගෙන තියෙනවා. හේතුව A level පන්තියේ මම උසස් පෙළ සිංහල කරපු මිනිස්සෙක්නේ. එතකොට උසස් පෙළ සිංහල උගන්වලක් තියෙනවා. උසස් පෙළ මම ඉගෙනගෙනත් තියෙනවා. දැන් විශ්වවිද්‍යාලේ ඉන්නකොට පුතේ කරන්නෙම ওই ලබ්බවල තමයි ඉතින්. හරිද? කැම්පස් එකේ මම දැන් ඉන්නේ සිංහල විශේෂවේදී උපාධියේ. හරිද? සිංහල ගැනම විතරයි ජීවිතේ ඉගෙන ගන්නෙ. හරිද? එතකොට මේවා ඇතුළේදී අපි ගොඩාරියක් මේ දේවල් කරලා තියෙනවා. මට දැන් වෙලා තියෙන්නේ රසාස්වාදයේ පන්තියක් කරන්න ওই පාඩම් පොඩ්ඩයි තියෙන්නේ. වැඩසටහනක් විදිහට මම ඕගනයිස් කරගන්නම් රැට හැමදාම නිකන් පැයක් එකමාරක් ඒ පොතේ තියෙන පාඩමක් අල්ලගෙන නිකන් ඔයාලත් එක්ක කතා බහකට එනවා. පන්තියක් කරන්නේ නිකන් ඒව සම්බන්ධව කතා කරන්න. මොකද මම පෞද්ගලිකව විශ්වාස කරන දේ තමයි රසාස්වාදයට පන්ති යන්න ඕනේ නැහැ. හොඳට සිංහල විචාර ලියන්න පුළුවන් ළමයි. හරිද? අන්න මම ඔයාගේ හදලා දෙන්නම් ඒ කෑල්ල. හොඳට ඔයාට විචාර ලියන්න පුළුවන් වෙන විදිහට ඔයාව හදලා දෙන්නම්. එතකොට පුතේ ඔයාට පාඩම අහගෙන හිටියත් ඔයාට පුළුවන් විචාර ලියන්න. හරිද? රසාස්වාදයක් ලියන්න. ඒ විදිහට ඔයාගලුව හදලා දෙන්නම්. ඉස්කෝලේ උගන්වන පාඩම හොඳටම ප්‍රමාණවත් මේකට ඒකක් ගන්න. හරිද? ඒ හින්දා සල්ලි වියදම් කරලා බොරුවට පන්ති යන්න ඕනේ නැහැ. හරිද? ওই විභාග ලඟ වුණාම සම්මන්ත්‍රණ මේව කරනවා ඉතින්. ඕලෙවල් ලඟ වුණාම. ආන් ඒවට ගිහිල්ලා පොඩ්ඩක් ගොඩ දා ගන්න බලන්න. නැත්නම් ඉස්කෝලේ උගන්වන පාඩම් ටික පැහැදිලි ඔළුවේ තියාගන්න. හරිද? අපි මම අර එහෙම වැඩසටහනක් පොඩ්ඩක් නිකන් දාන්න උත්සාහයක් දරනවා. මට තියෙන ටයිම් එකත් එක්ක පොඩි පැයක් විතර මම ඔයත් එක්ක ඒ දැන් කුස ජාතකය නම් කුස ජාතකය ගැන පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරනවා. මම දන්නවා ඉතින්. හරිද? මම කතා කරනවා ඉතින් ඒක සම්බන්ධව. හරිද? කුස ජාතකය ගැනයි ඒ කතන්දර ටික පොඩ්ඩක් නිකන් ඒ කියන්නේ පාඩමක් විදිහට නෙවෙයි ඈ. පාඩම විදිහට නෙමෙයි ඔයාලට නිකන් උදව්වක් විදිහට නිකන් ඔයත් එක්ක සාකච්ඡා කරන විදිහට චුට්ටක් නිකන් විනෝදෙන් අපි කතා කරගෙන යනවා. හරිද? ජීවිතයේ දේවල් එක කතා කරගෙන යනවා හිමීට ඒවා. හරි. රයිට්. එහෙම වැඩසටහනක් අපි කරමු. දැනට ගැටලුවක් නැතුව කරගෙන යමු.